Welcome till Srimadhu YouTube channel. ඉතින් ඔන්න අදත් මම අලුතෙන්ම වීඩියෝ එකක් අරගෙන ආවා ස්වීඩන් ගැන විස්තර හොයන්න. තාම ස්වීඩන් වලට ඇවිල්ලා නැති ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන තොරතුරු ටිකක් තමයි මම අද මේ වීඩියෝ එකේ කියන්නේ. ඉතින් මම මුලින්ම ඔයගොල්ලන්ට විශ් කරනවා ස්වීඩන් එන්න බලාපොරොත්තු වෙන දැන් යුනිවර්සිටි මේ අවුරුද්දේ ඇප්ලයි කරලා ඔෆර් එකක් එනකම් බලාගෙන ඉන්න හැමෝටම ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ඔයගොල්ලන්ට ඔෆර් එකක් ලැබෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් thumbnail එක දැක්ක ගමන් ඔයගොල්ලෝ දන්නවා මම අද වීඩියෝ එකකින් මොනවද කතා කරන්නේ කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න අදහස් කරන් ඉන්නේ ස්වීඩන් දැන් හුඟක් අය කියනවා ඇත්තටම ස්වීඩන් එන්න එපා කියලා. ගෲප් වල අනන්තවත් කියනවා. ඉතින් මේකේ ඇත්ත තත්ත්වය මොකද්ද කියන එක මම මේ වීඩියෝ එකෙන් පුළුවන් තරම් සරලව පැහැදිලිව ඔයගොල්ලන්ට කියලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. හරි, එහෙනම් වෙලාව ගන්න නැතුව වීඩියෝ එකට යමු. මගෙන් කවුරු හරි මේ ප්‍රශ්නේ ඇහුවොත් ඒ කියන්නේ ස්වීඩන් වලට ඇත්තටම දැන් එන්න එපාද කියන ප්‍රශ්නේ ඇහුවොත් මම මේකට දේවල් තුනක් කියනවා. තුනක් කියන්නේ මට ඇත්තටම එන්න එපා කියලා කියන්න බෑ. දෙවෙනි කාරණේ මට එන්න කියලා කියන්නත් බෑ. හැබැයි මට කියන්න පුළුවන් දේ තමයි දැනගෙන එන්න කියන එක. ඉතින් මෙන්න මේ කාරණා තුන මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි කතා කරමු පළවෙනි කොටස ගැන. ඒ කියන්නේ මම ස්වීඩන් වලට කාටවත් එන්න කියලා කියන්නේ නැත්තේ ඇයි කියන එක තමයි මම පැහැදිලි කරන්න හදන්නේ. මට කාටවත් ස්වීඩන් වලට එන්න කියලා කියන්න බෑ. මොකද මට ඒගොල්ලන්ගේ ලයිෆ් එක ගැන රිස්පොන්සිබිලිටි එක මට ගන්න බෑ. මොකද මට එයාට ජොබ් එකක් දෙනවා, ඔයාලට ජොබ් එකක් අනිවාර්යයෙන්ම හම්බෙයි කියන දේ මට කියන්න බෑ. ඉතින් මට කම්පැනියක් තියෙනවා නම් මට ඕනි තරමක් අපේ කට්ටියව හයර් කරගන්න පුළුවන් නම් මම බය නැතුව කියනවා ඕනි කෙනෙකුට එන්න වර්ක් පර්මිට් සැලරි එකක් මට දෙන්න පුළුවන්. ස්වීඩන් වලට එන්න බය නැතුව එන්න කොහොම හරි ගේමක් ගහගන්න පුළුවන් කියන එක. හැබැයි මට එහෙම කියන්න බෑ. මොකද මට එහෙම හැකියාවක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ගේ ස්කිල්ස්, ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස්, එඩියුකේෂන් මේ දේවල් එක්ක තමයි ජොබ් එකක් හොයාගන්න එක රඳා පවතින. ඉතින් මේ දේවල් මම දන්නේ නැතුව මට කොහොමවත් ඔයාලට ඒ ගැන ඇෂුරන්ස් එකක් දෙන්න බෑ. ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් ඒව ගැන කිසිම දෙයක් මම දන්නේ නැහැ. ඉතින් මේ දේවල් එක්ක මට කෙලින් ඔයාලට උත්තරයක් දෙන්න බෑ. ඔයාලා ඇත්තටම ස්වීඩන් ඇවිල්ලා කොහොමද සෙටල් වෙන්න ඕනි කියන එක ගැනවත්, ඒ කියන්නේ ඔයගොල්ලෝ පවුලේ ළමයි 3-4 දෙනෙක් ඉන්න පවුලක් නම් ඔයාලා පවුල පිටින්ම එන්න බලාපොරොත්තු වෙනවා නම්, ඉතින් ලොකු ළමයි ඉන්නවා නම් එයාලා 18 පිරෙන්න ඔන්න මෙන්න වගේ ඉන්න වයස්වල ඉන්නවා නම් එතකොට ඔයගලන්ට ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ ප්‍රශ්න වලට විසඳුම් මට දෙන්න බැරි නිසා මම කාටවත් කෙලින්ම කියන්නේ නැහැ ස්වීඩන් වලට එන්න කියන එක. ඒ වගේම තමයි ස්වීඩන් වල නීතිය ගොඩක් ඉක්මනින් වෙනස් වෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් ගානේ යනවා අලුත් rules and regulation එනවා. ඉතින් ඒ දේවල් අපිට වේලස්සන හිතන්න අමාරුයි. ඒ කියන්නේ ඉස්සරහට කොහොම වෙයිද රූල් එක එකපාර මේගොල්ලෝ වෙනස් කරනවා. කොහොම ඒක බලපායිද කියන එක අපිට වේලස්සන කියන්න බෑ. ඉතින් මම දැන් උදාහරණයක් විදිහට යාළුවෙකුට දැන් තියෙන වාතාවරණය බලලා ඔයාට එන්න කියලා කිව්වට ඔයා එන වෙලාව වෙනකොට රූල් එක තව ගොඩක් දුරට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට මට දැන් කියන වචනට වඩා ඔයාලා ඒ වෙලාවට මූණ දෙන වෙලාවට තියෙන රූල් එක කොයි විදිහද කියලා මට හරියට කියන්න දන්නේ නැති හින්දා මට කෙලින්ම ඔයාට ස්වීඩන් වලට බය නැතුව එන්න කියලා කියන්න බෑ. තමයි එක එක්කෙනාගේ දරා ගැනීම මට්ටම වෙනස්. ඉතින් ස්වීඩන් වලට ආවහම ඕන කෙනෙක් එක්ක කතා කරලා බලන්න හැමෝම ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. ඉතින් හැමෝගෙම ජීවිතවලට ගොඩාක් ප්‍රශ්න එනවා. ප්‍රශ්න කියන්නේ එක එක විදිහෙන් එක්ක ජොබ් නැති වෙන්න පුළුවන්, එක්ක වීසා ප්‍රශ්න, එක්ක කෝස් ෆී ගෙවා ගන්න ප්‍රශ්න, එහෙම නැත්නම් ජොබ් නැති ප්‍රශ්න, නැත්නම් පර්සනල් නම්බර් පරක්කුයි, එක විවිධාකාරයේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඔය හැම ප්‍රශ්නයක්ම අපි දරා ගන්න ඕන. ඉතින් ඇත්තටම කිව්වොත් ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. ඉතින් ඒක අපි ලංකාවේ ඉඳලා එනකොට මේක මුලින්ම හම්බෙනවා වීසා ඇප්ලයි කරන වෙලාවේ ඉඳලම ස්ට්‍රෙස් එක. ඉතින් ස්වීඩන් වලට ආපු දවස්වල ඉඳලම දිගටම ස්ට්‍රෙස් එක අනිවාර්යයෙන්ම කොයි වෙලේ හරි ඔයගොල්ලන්ට ලැබෙනවාමයි. ඉතින් ඒවා අපි හරියට මැනේජ් කරගන්න ඕනේ. ඉතින් සමහර අය එච්චර ස්ට්‍රෙස් එකක් දරා ගන්න බැරුව ආපහු ලංකාවට ගිය අය ඉන්නවා. ඉතින් ඔයාගේ කොහොමද තත්ත්වය කියන්න මම හරියටම දන්නේ නැහැ. ඉතින් ඒවා එක්කෙනෙකුට වෙනස් වෙන හින්දා මට ඔයාලට බය නැතුව එන්න කියලා කියන්න බෑ. දැන් මං කියන්නේ ස්වීඩන් වලට එන්න එපා කියලා මට කියන්න බැරි වෙන්න හේතු. ස්වීඩන් වලට එන්න එපා කියන්න බැරි මම ඉන්නේ ස්වීඩන් වල. ඉතින් මම මේ ස්වීඩන් වල ජීවත් වෙන ගමන් වෙන කෙනෙක් ආසාවෙන් මේ රටට එන්න බලාගෙන ඉන්නකොට මට එයාට කියන්න බෑ එන්න එපා කියන එක. ඉතින් මොකද
මම ලංකාවේදී දන්නවා ඇත්තට මේක මගේ ලොකු හීනයක් විදිහට තිබුණා. ඉතින් යුරෝප් රටකට යනවයි කියන එක. ඉතින් ඒ විදිහට අපි ආවා. ඇවිල්ලා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. මම කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකෙන්. එක්ස්පීරියන්ස් එක මටත් දෙපාරකටම ලංකාවට යන්න සිද්ධ වුණා. එක එක ප්‍රශ්න ආවා. ඉතින් වාසනාවකට හරි තවමත් ඒ ප්‍රශ්න වලින් බේරිලා කඩින් වලින් පැනලා රෙසිඩන්ට් පර්මිට් හදාගෙන තවමත් ඉන්නවා. ඉතින් ඒක කියන්න දන්නේ නැහැ. ඔයාලට කොයි විදිහට හම්බ වෙයිද ඔයගොල්ලන්ගේ උත්සාහය ඔයගොල්ලන්ගේ මහන්සිය කැපකිරීම ඒ දේවල් කොයි විදිහට කරන්න වෙයිද කියන එක කාටවත් කියන්න බෑ. එක්කෙනෙකුට එක්කෙනෙකුට වෙනස්. ඉතින් අපිත් එක්ක හිටිය අයගෙන් තව කට්ටියකට යන්න ඕන. ස්වීඩන් වල ඉන්න අයත් ඉන්නවා. ඒ විදිහට ඉතින් දෙපැත්තම තියෙනවා. ඉන්න එපා කියලා කියන්න බැරි තව හේතුවක් තමා අපිට කොච්චර ප්‍රශ්න ආවත් ඇත්තටම චුට්ටක් හරි අපිට සතුටින් ඉන්න පුළුවන්. ඉතින් ප්‍රශ්න අස්සෙන් අපිට hina වෙන්න දවස් hina වුණ දවස් නැතුවම නෙමෙයි. ඉතින් දැන්ටත් ප්‍රශ්න දැනට මේ ටිකේ ප්‍රශ්නයක් නැහැ. ආයේ ප්‍රශ්නයක් එනකන් ඉතින් තවම සතුටින් ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි ඉතින් ජීවිතේ කියන්නේම කොහොමත් ප්‍රශ්න පතරයක්ම තමයි දිගටම ප්‍රශ්න එනවා. ඉතින් ඒවට අපි මොන දෙන්න ඕන වැදගත්ම දේ දරා ගැනීම. ඔයගොල්ලන්ට සතුටින් දවසක් හරි පුළුවන් අනිවාර්යයෙන්ම ස්වීඩන් වල. ඉතින් ඒ සතුට නැති කරන්න මං කැමති නැහැ. ඒ හින්දායි මම කාටවත් එන්න එපා කියලා කෙලින්ම කියන්නේ නැහැ. සමහර විට ඔයාලගේ මොලේට සමනල් කැටේ වැටලත් දන්නෙත් නැහැ. මොකද මම පළවෙනි එකේ දෙවෙනි එකේ කියපු දේවල් තේරුම් ගන්න බැරුව. ඒ කියන්නේ මං කිව්වේ ස්වීඩන් වලට මම මගෙන් ප්‍රශ්නය ඇහුවොත් මම දෙන උත්තරේ ස්වීඩන් වලට එන්න කියලා කියන්නත් බෑ, මට එන්න එපා කියලා කියන්නත් බෑ. ඒ දෙකට හේතු ටික තමයි කිව්වේ. හැබැයි මෙන්න මේක තමයි මම දෙන හරිම උත්තරේ. මොකද්ද මං කියන්නේ? මං ඔයාලට කියන්නේ දැනගෙන එන්න. ඔන්න ඔක තමයි මගේ එකම උත්තරේ. මොනවද අපි ඇත්තටම දැනගෙන එන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ස්වීඩන් වලට එන්න තොරතුරු හොයන ගමන් ඉන්නේ. දැන් ඔයාලා දන්නවද ස්වීඩන් වලට ඇවිල්ලා කොහොමද ඔයගොල්ලන්ට සෙටල් වෙන්න පුළුවන් විදි මොනවාද කියන එක. අන්න ඒ දේවල් ඔයගොල්ලෝ දැම්මම හොයලා ප්ලෑන් එකක් ඇතුව එන්න. නැතුව නම් නිකන් එන්න එපා. අපි කොහොම හරි ලංකාවෙන් පිටට යනවයි කියන අදහසින් ආවොත් ඔයගොල්ලෝ අතරමං වෙන්න පුළුවන්. ස්වීඩන් වලට එන්න කලින් දැම්මම හොයන්න. දැන් තාක්ෂණය ගොඩක් දියුණුයි. chat GPT ගහලා හරි වෙනම ඕනම විදිහකින් ඔයා හොයන්න. මොනවාද ඔයාලට සෙටල් වෙන්න. ඒ කියන්නේ ඔයාලගේ අරමුණ මොකද්ද? ඔයගොල්ලෝ PR එක ගන්න, සිටිසන් එක ගන්න නම් ඉන්නේ කොහොමද ඔයගොල්ලන්ට සිටිසන් එකට යන්න තියෙන පාත් එක මොකද්ද? ස්වීඩන් වල ඔයාලා තෝරගන්න පාත් එක මොකද්ද කියන එක දැම්මම ඔයාලා අදහසක් ගන්න. අනිත් ඒ තමයි ඔයාලා වෙන්න පුළුවන් නරකම දෙයට ලෑස්ති පිට ඉන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඔළුව පොඩ්ඩක් මං කියන්නේ නෙගටිව් වෙන්න කියන එක නෙමෙයි. හොඳට තේරුම් ගන්න. වෙන්න පුළුවන් නරකම දේ වුණත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක දැම්මම හිතන්න. ඒ කියන්නේ නෑ අපි ඒක ඒ වෙලාවට හිතමුකෝ. එහෙම කියලා හිතුවොත් ඔයගොල්ලෝ ඇත්තටම අමාරුවේ වැටෙනවා. අන්තිම මොහොතේ අපිට කිසිම දෙයක් ස්ට්‍රෙස් එකත් එක්ක කරගන්න බෑ. ඔයාලා ඒ හින්දා වේලස්සනම හිතන්න. නැහැ මේ වෙලාව වෙනකොට මෙහෙම දෙයක් වුණොත් අපිට මේක කරන්න පුළුවන්. මේක අපි ඔප්ෂන් එකක් විදිහට තියාගමුයි කියන දේ හොඳට හිතන්න. ඊළඟට සමහර විට පර්සනල් නම්බර් එක පරක්කු වෙන්න පුළුවන්. පර්සනල් නම්බර් එක පරක්කු වුණා. පර්සනල් නම්බර් එක නැතුව අපිට ජොබ් එකක් කරන්න ඇත්තටම බැරිම තරම්. ඉතින් පර්සනල් නම්බර් එකක් නැතුව ජොබ් එකක් කවුරුත් දෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා පර්සනල් නම්බර් එක ඔයාට එන්න කොච්චර කාලයක් යයිද කියන එක ඔයා කියන්න දන්නෙත් නැහැ. කවුරුත් කියන්න දන්නේ නැහැ. මොකද අපේ එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා අපිට ගියා පර්සනල් නම්බර් එක එන්න සති 18ක් පරක්කු වුණා. ඉතින් සති 18ක් වෙනකන් අපි දෙන්නට ජොබ් එකක් කරන්නවත් කිසිම බෑන්ක් account එකක් ඕපන් කරගන්නවත් කිසිම දෙයක් කරන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් අපි ලංකාවෙන් ගෙනාවු සල්ලි වලින් තමා housing rent ගෙවන්න, එතකොට course fee වලට ඒ හැම දෙයකම අපිට වියදම් කරන්න ඕනේ. හැබැයි අපිත් එක්ක ආපු තව අනිත් යාළුවෝ හිටියා. ඒගොල්ලන්ට සති දෙකකින් personal number ආවා. තව අයට මාසෙකින් විතර ආවා. එහෙම වෙනස් වෙන. අපි දන්නේ නැහැ ඔයාලට කොච්චර කාලයක් යනවද කියන එක. මෙහෙ ඇවිල්ලා හම්බ කරනවා කියලා හිතන් ඉන්නේ නැතුව සල්ලි අරගෙන එන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවද ස්ටුඩන්ට් අවුරුදු දෙකෙන් පස්සේ ඔයගලන්ට හම්බෙන අවුරුද්ද ඇතුළත හරි ඒ තියෙන සම්පූර්ණ කාලය ඇතුළත හරි ඔයගොල්ලෝ ජොබ් එකක් හොයාගෙන වර්ක් පර්මිට් එකක් දාන්න ඕනේ. ඉතින් ඒක තමයි අපිට යන්න තියෙන ලේසිම විදිහ. ඉතින් අනිත් තව PR එක ගන්න තියෙන අනිත් පාරවල් ගොඩක් අමාරුයි. මේක තමයි
තියෙන ලේසි විදිහ. ඉතින් ඒ ලේසි විදිහත් දැන් එන්න ගොඩාක් අමාරු වෙලා තියෙන්නේ. සිටිසන් එකට නැත්නම් PR එකට යන පාත් එකක් විදිහට ඔයාලා වර්ක් පර්මිට් එක තෝරගන්නවා නම් වර්ක් පර්මිට් එකේ සැලරි එක අවුරුද්දක් ගානේ වෙනස් වෙනවයි කියන එක ඔයා දන්නවද? ඒ දේවල් දන්නේ නැත්තම් දැම්මම බලන්න මේකට කලින් වීඩියෝ එක. ඒකේ මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා කොහොමද ස්වීඩන් වල වර්ක් පර්මිට් සැලරි එක වෙනස් වෙලා තියෙන්නේ මේ අවුරුද්ද වෙනකොට කොහොමද වෙන්නේ කියන එක. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. මම දැන් මේ අවුරුද්දේ අලුත් එක වෙනස් වුණු ගමන්ම ආයෙ වීඩියෝ එකක් ඔයගලන්ට දාන්නම්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කොහොමද ඔයගොල්ලන්ට යන ලිවිං කොස්ට් එක කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් යන්නේ කොයි සිටි එකටද? ඒ සිටි එකේ කොච්චරක් ලිවිං කොස්ට් එක යයිද කියන එක. ඊපස්සේ ඔයාලා දන්නවද ඔයාලා යන සිටි එක? ඔයාලා යන සිටි එකේ පාර්ට් ටයිම් එහෙම නැත්නම් ෆුල් ටයිම් හරි ජොබ් හොයාගන්න පුළුවන්ද? අමාරුයිද? බැරිද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ යුනිවර්සිටි ඇප්ලයි කරලානේ තියෙන්නේ. දැන් ඔෆර් එක ආපු අය නම් ඔයාලට වීසා වැදුනොත් අනිවාර්යෙන් ඒ යුනිවර්සිටි එකට ඔයාලා යනවනේ. ඉතින් ඒ සිටි එකේ දැනට ඉන්න පරණ කට්ටියගෙන් දැම්මම කන්ටැක්ට් හදාගෙන කතා කරලා බලන්න. ඒ සිටි එකේ තියෙන පාර්ට් ටයිම් මොනවාද? ඔයාලා හදාගන්න ඕනේ ක්වොලිෆිකේෂන් මොනවාද? නැත්නම් ඒ සිටි එකේ ඇත්තටම පාර්ට් ටයිම් ඇත්තෙම නැද්ද? ඒ දේවල් දැම්මම දැනගෙන බැරි වෙලාවත් ඔයාලා යන්නේ ගොඩක් ඈත පොඩි සිටි එකකට නම් පාර්ට් ටයිම් ඇත්තටම හොයාගන්න අමාරුයි. ඉතින් එහෙම දෙයක් වුණත් ඔයගලන්ට කරන්න පුළුවන් දේවල් මොනවාද කියන එක දැම්මම බෑකප් ප්ලෑන් හදාගන්න. දැන් ලංකාවෙන් එනකොට ඔයගොල්ලෝ පළවෙනි කෝස් ෆී එක ගෙවලා එන්නේ. ඉතින් දෙවෙනි කෝස් ෆී වල ඔයගොල්ලන්ට බෑකප් ප්ලෑන් එකක් තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ අතේ සල්ලි තියාගන්න ඕනේ. ඔයගොල්ලෝ ස්වීඩන් ඇවිල්ලා ජොබ් එකක් හොයාගෙන කෝස් ෆී එහෙම ගෙවන්න බලාගෙන ඉන්නවා නම් ඇත්තටම ඒක කරන්න එපා. ඔයගොල්ලෝ ලංකාවෙන් එද්දිම සල්ලි ලෑස්ති කරගන්න උත්සාහයක් දරන්න ස්වීඩන් වලට ඇවිල්ලා. හැබැයි හිතනවට වැඩිය ගොඩක් අමාරුයි. ඒ කියන්නේ දැන් ඔයාලා හිතාගෙන ඉන්නවා එකන් සෙමිස්ටර් එකටත් අපි සල්ලි අම්මගේ තාත්තගේ රත්තරන් බඩු ටික හරි මේව කරලා සල්ලි ටික අම්මලගෙන් ඉල්ල ගන්න කියලා බලාගෙන අම්මලටත් ඒක කියලා එහෙම එනවා. තුන්වෙනි එක අපි කොහොම හරි ගෙවන්නම් හම්බ කරලා ගෙවන්නම් කියලා හිතාගෙන එනවා. ඉතින් ඔයාලට එහෙම ගෙවන්න තරම් පුළුවන් තත්ත්වයක් එනවද කියන එක අපිට කියන්න දන්නේ නැහැ. ඉතින් ඒක අදහසක් ගන්න පුළුවන්. ලිවිං කොස්ට් එකයි සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ජොබ් වල සැලරි එකයි හොයලා බැලුවොත්. ඉතින් ඔයා යන්න ඉන්න සිටි එකේ කව හරි කතා කරගෙන සාමාන්‍යයෙන් ටැක්ස් එක කැපිලා අපේ අතට කීයක් විතර එනවද? එතකොට ඒකෙන් අපි ලිවිං කොස්ට් එක අයින් කරන්න ඕනේ. මොකද ඇපාර්ට්මන්ට්, එතකොට ට්‍රාන්ස්පෝර්ට්, කෑමට ඒ වියදම් ටික අනිවාර්යයෙන්ම යනවා. ඒ ටිකත් අඩු කරුවාම ඉතුරු වෙන ගාණෙන් තමයි ඔයාලට කෝස් ෆී එකට කීයක් හරි එකතු කරගන්න වෙන්නේ. ඉතින් එහෙම පුළුවන්ද කියන එක දැම්මම ඔයාලා ඇනලිසිස් එකක් කරලා අදහසක් ගන්න. මම දන්න කපල් එකක් ඉන්නවා. ඒගොල්ලොත් කැම්පස් අවුට් වෙච්ච ගමන්ම වගේ මැරි කරලා මෙහෙට ආපු කපල් එකක්. ඉතින් ගිය අවුරුද්දේ ආවේ. දැන් අවුරුද්දකටත් කිට්ටු වෙන්න එනවා. දැන් ඔයාලා එන කාලේ වෙනකොට එයාලට අවුරුද්දයි. තාම ඒගොල්ලන්ට ජොබ් එකක් හම්බුන්නේ නැහැ. රෙන්ට් ගෙවන්න ඕනේ, කන්න බොන්න ඕනේ, හැමදේම තාම ලංකාවෙන් සල්ලි ඉල්ලගෙන කරන්නේ. පාර්ට් ටයිම් එකක්වත් හොයාගන්න හම්බෙච්චි නැති කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම සිටුේෂන් එකක ඕගොල්ලොත් ඇවිල්ලා සල්ලි නැතුව අනාථ වෙන්නේ නැති වෙන්නයි මම දැම්මම මෙහෙම ඕගොල්ලන්ට කියන්නේ. ඊළඟ එක ස්ටඩීස් කොහොමද කරගන්නේ කියන එක. ස්ටඩීස් අනිවාර්යයෙන්ම නතර කරගන්න නැතුව ස්ටඩි බ්‍රේක් වෙන්නේ නැතුව හොඳට කරගන්න ඕනේ. ඒකත් වේලස්සන තියලම ඔයා දැනගන්න ඕන. සල්ලි හොයන්න කියලා මහන්සි වෙලා පාර්ට් ටයිම් වලටයි ජොබ් වලටයි ගිහිල්ලා ස්ටඩීස් කඩාකප්පල් කරගත්තොත් ඔයාලට ඉස්සරහට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ස්ටඩීස් හරියට කරගන්න කිව්වේ මොකද වීසා රිනියව් කරන්න එනවා. වීසා රිනියව් කරනකොට අපේ ස්ටඩීස් එක මොකක් හරියට කලින් සෙමෙස්ටර් එකේ හරි එහෙම මොන හරි බ්‍රේක් එකක් වුණොත් ඊට පස්සේ ඔයාලට ඊළඟට වීසා රිනියව් කරන එකේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ස්ටඩීස් කන්ටිනියු හරියට කරගන්න මුල ඉඳලම හොඳට මතක තියාගන්න. ඔයාලා දෙන්නෙක් නම් එන්නේ කියන්නේ කපල් එකක් නම් එන්නේ. මම වයිෆ් වෙනවා නම් ස්ටුඩන්ට් විදිහට ඕගොල්ලෝ හිතාගෙන එනවා නම් හස්බන්ඩ් IT සයිඩ් එක හොඳට පුළුවන්. ඒ හින්දා එයාට ඒ සයිට් එකකින් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ ජොබ් එකක් හොයාගෙන එයාගෙන් වර්ක් පර්මිට් දාන්න ඕනි කියලා ඔයාලා හිතන් ඉන්නවා නම් ඉන් ඇප්ලිකන්ට් එන්නේ ස්ටුඩන්ට් ඉගෙන ගන්න කෙනානේ. ඉතින් එයාගෙන් නැතුව අනිත් කෙනාගෙන් ඩිපෙන්ඩන්ට්ගෙන් වර්ක් පර්මිට් එකක් දානකොට රූල්ස්
තියෙනවා ඇප්ලයි වෙන. එතකොට ඔයාලට රටින් එළියට යන්න වෙනවා වීසා ග්‍රාන්ට් වෙන්න දැනට තියෙන නීතිය හැටියට. ඉතින් එහෙම දෙයක් වුණොත් රිස්ක් එකක් තියෙනවා. ආයෙ රටින් එළියට ගියාම වීසා එක බැරි වෙලාවත් රිජෙක්ට් වුණොත් ආයෙ ඔයගොල්ලන්ට ස්වීඩන් වලට එන්න අමාරුයි. ඒ නිසා ඒ දේවලුත් හොඳට හිතන්න. එයාගෙන් ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට්ගෙන් ජොබ් එකක් දාන්න බලාගෙන එනවද? ස්ටුඩන්ට්ගෙන් ජොබ් එකක් දාන්න බලාගෙන එනවද? නැත්නම් ඔයගොල්ලෝ වෙනමම ප්ලෑන් එකක්ද තියෙන්නේ කියන දේ හොඳට හිතලා කල්පනා කරලා එන්න. ඊට අමතරව භාෂාව. මේක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දැම්ම ඉඳලම ස්වීඩන් එන්න හිතන් ඉන්නවා නම් ලැන්ග්වේජ් එක පටන් ගන්න. මම රෙකමන්ඩ් කරන දෙයක් තමයි ඩුවලින්ගෝ ඇප් එක. ඉතින් ඩුවලින්ගෝ ඇප් එකෙන් අපිට ගොඩාක් වචන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒකේ සබ්ස්ක්‍රිප්ෂන් එකක් අරගෙන හරි ඒක ප්ලේ කරන්න. ඒක අපි ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඒක ගේම් එකක් වගේ. හැබැයි අපිට ඒකේ සෑහෙන්න වචන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දැන් මාධ්‍ය ගොඩක් තියෙනවා. YouTube තියෙන. එහෙම නැත්නම් ලංකාවේ අය ස්වීඩන් ඉන්නවා ඔන්ලයින් ස්වීඩිෂ් ක්ලාස් කරන. ඉතින් එහෙම ක්ලාස් එකකට හරි ජොයින් වෙලා ඔයාලට ලැන්ග්වේජ් එක හදාගන්න පුළුවන්. ඉතින් ගොඩක් ප්‍රශ්න වලට විසඳුම හම්බෙනවා ඔයාලට ඇත්තටම ලැන්ග්වේජ් එක පුළුවන් නම්. ඉතින් ලැන්ග්වේජ් එක ස්පීඩ්ලි කරගන්න කෙනා රේස් එකේ ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ chances වැඩි. ඕනෙම ජොබ් එකකට යන්න පඩිය ටිකක් හරි වැඩි එකකට යන්න නම් අනිවාර්යෙන්ම ඔයාලට ලැන්ග්වේජ් එක පුළුවන් වෙන්න ඕනේ. අන්තිමේට මට ඔයාලට මෙන්න ටිප්ස් ටික කියන්න හිතුණා. පුංචි ටිප්ස් ටිකක් කියන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට ඔප්ෂන් තියෙනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ තව මේ රට ස්වීඩන් වලට ඇප්ලයි කරා වගේම තව යුනිවර්සිටිස් ඒ කියන්නේ වෙන රටවල් වල යුනිවර්සිටිස් වලට හරි මොනවා හරි ඔයගොල්ලෝ ඇප්ලයි කරලා තියෙනවා නම් වෙන අදහසක් තියෙනවා නම් මේ රටයි දෙකෙන් එකක් තෝරගන්න කියලා අනිවාර්යෙන් මම කියනවා වෙන රටක් තෝරගන්න. මොකද දැන් ඇත්තටම ස්වීඩන් වල තත්ත්වය අමාරුයි. ඔය ගෲප් වල කියන කතන්දර එකක්වත් බොරු නෙමෙයි. ඇත්තටම තත්ත්වය අමාරුයි. ඉතින් මීට වැඩිය සරලව ක්ලියර් පාත් එකක් තියෙන රටවල් තියෙනවා. හුඟක් රටවල් වල නීති වෙනස් වෙනවා. ඇත්තටම හුඟක් රටවල් ස්ට්‍රික්ට් වේගෙන යනවා. හැබැයි තවමත් මීට වැඩිය පහසු පාත් එකක් හොයාගන්න පුළුවන් රටවල් තියෙනවා. ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එහෙම ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ වර්ක් එක්ස්පීරියන්ස් එහෙම ගොඩක් තියෙනවා නම් ඒව පාවිච්චි කරන්න පුළුවන් ඉංග්ලිෂ් ස්පීකින් රටකට ගියොත්. මොකද දැන් අපිට එහෙ බැංකුවක අපිට එක්ස්පීරියන්ස් තිබුණා කියලා මෙහෙ අපිට බැංකුවක ජොබ් එකක් හොයාගන්න බැහැ. මොකද අපිට ලැන්ග්වේජ් එක නැහැ. එහෙ අපිට ටීචින් එක්ස්පීරියන්ස් තිබුණා කියලා මෙහෙ අපිට ටීචින් ජොබ් හොයාගන්න බෑ. මෙහෙ අනිවාර්යෙන්ම ලැන්ග්වේජ් එක ඕනේ. ඉතින් ඒ නිසා දැම්මම ලැන්ග්වේජ් එක මෙහෙ එන්නම හිතනවා නම් ලැන්ග්වේජ් එක දැම්මම පටන් ගන්න. ඔයාලට වෙන රටකට යන්න ඔප්ෂන් තියෙනවා නම් ඒ කියන්නේ ඕස්ට්‍රේලියා හරි වෙන ඉංග්ලිෂ් ස්පීකින් රටකට යන්න ඔප්ෂන් තියෙනවා නම් අනිවාර්යෙන් එහෙ යන්න. මෙහෙට වැඩිය ඔයාලගේ එක්ස්පීරියන්ස් පාවිච්චි කරන්න පුළුවන් ලැන්ග්වේජ් එකත් ඕගොල්ලන්ට ඕකේ නිසා මෙහෙට ආවහම වෙන්නේ ලැන්ග්වේජ් එක නැති හින්දා ඕගොල්ලෝ බිඳුවේ ඉඳන් යන්න ඕනේ. ළඟ කිසිම පරණ එක්ස්පීරියන්ස් එකක් ලැන්ග්වේජ් එක ඉල්ලන ජොබ් එකකට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඕස්ට්‍රේලියාව වගේ රටකට යන්න කොස්ට් එක වැඩි. ස්වීඩන් කම්පැරටිව්ලි ස්වීඩන් වල කොස්ට් එක අඩුයි. ඉතින් ඔයාලට ඕස්ට්‍රේලියාව වගේ රටකට යන්න තරම් කොස්ට් එකක් ඔයාලට දරන්න අමාරුයි නම් කමක් නැහැ. කාලේ තියෙනවා නම් ස්වීඩන් වලට එන්න. මොකද ඔයාලට උත්සාහයක් දරන්න අවුරුදු 3ක් තියෙනවා. يعني මාස්ටර් එකකට එන කෙනෙක් නම් 2 year මාස්ටර් එකයි ඊට පස්සේ ජොබ් සීකින් වීසා එකයි එක්ක ඔයගලන්ට අවුරුදු 3ක් තියෙනවා. ඉතින් ඒ අවුරුදු 3 ඇතුලේ ඔයගලන්ට try කරුව හැකි. try කරලා බැරි වුණොත් කරන්නේ මොකද්ද කියන එකත් දැම්මම හිතන්න. එහෙම වුණොත් ඔයගොල්ලෝ පසුතැවීමක් නැතුව දුක් වීමක් නැතුව ඔයගොල්ලන්ගේ ගමන ලස්සනට යන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම කියන්නම් අපි දෙන්නම කැම්පස් අවුට් වෙලා ඊට පස්සේ ලොකු කාලයක් ජොබ් කරන්න හම්බුන්නේ නැහැ. අපි දෙන්න මැරි කරලා කෙලින්ම මෙහි ආවා. ඉතින් අපි ජීවිතේ පටන් ගත්තෙම මෙතනින්. ඉතින් තව සමහර අය ඉන්නවා බැඳලා අවුරුදු බර ගාණක් ගිහිල්ලා ඉගෙන ළමයි 3 දෙනෙක් ඉන්න 4 දෙනෙක් ඉන්න එහෙම කට්ටියත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අපිට වඩා හිතන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ළමයි ඉන්නවා ළමයින්ගේ අනාගතේ හිතන්න ඕනේ. එතකොට අම්මලට වෙන රටකට යන්න උනොත් ආයෙ ළමයි අසරණ වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එයාලට හිතන්න ඕනේ. ඒ නිසා මේ හැම දෙයක්ම හොඳට හිතන්න. කාලේ තියෙනවා නම් ඔයාලට කමක් නැහැ. මෙහෙට ඇවිල්ලා අවුරුදු 3ක් උත්සාහ කරන්න. හැබැයි ඒ අවුරුදු 3 ඔයාලට ඒ උත්සාහය සාර්ථක වුනේ නැත්නම් කරන්න පුළුවන් මොකද්ද කියන දේ. ස්වීඩන් වලට එන්න කලින් අනිවාර්යයෙන්ම ඒ කරන්න පුළුවන් දේ මොකද්ද කියන එක හිතන්න. එහෙනම් ඉතින් ওই ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. තව ওই දේවල් පැහැදිලිව මම ඉස්සරහට පොඩි වීඩියෝ කොටස් වලින් කියන්නම්. නැත්නම් මේ වීඩියෝ එක ගොඩාක් තික්. මේ channel එකෙන් මම ගේන්නේ
ඇත්තටම වැදගත් තොරතුරක් විතරයි. ඉතින් ඔයාලට අවශ්‍ය තොරතුරු මොනවද කියන්න මම වෙලාවක් හම්බුණු ගමන්ම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්නම්. දැන් ඉස්සරහට දිගටම මම පහුගිය ටිකේ මට වීඩියෝ ගේන්න බැරි වුන් ගියා. හැබැයි ඉස්සරහට දිගටම වීඩියෝ අරන් එනවා. එහෙනම් වීඩියෝ එකකින් ඔයාලට තොරතුරු ලැබුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Hey there!